හයි මම පියොමි ශ්‍රීනායක. ඉතින් මම අද ඔයගලන්ට කතා කරන්න ආවේ වැදගත් පණිවිඩයක්. විශේෂයෙන් කාන්තාවන්ට මේ පණිවිඩය ඉතාමත් වැදගත්. කාන්තාවන්ට වගේම අපේ සමාජයේ ජීවත් වන අනිත් අයට, අපේ පොඩි ළමයින්ට සහ අපේ පවුලේ ජීවත් වන හැමෝටම මේ පණිවිඩය ඉතාමත් වැදගත්. ඔයාලා දන්නවා පිළිකාව ගැන. පිළිකාව කිව්වහම නොයෙක් වර්ගයේ පිළිකා වර්ග තියෙනවා. ඒකෙන් අති භයානකම පිළිකා වර්ගයක් තමයි බ්‍රෙස්ට් කැන්සර් කියන්නේ. පියයුරු පිළිකා. ඉතින් ඒක විශේෂයෙන්ම කාන්තාවන්ට හැදෙන පිළිකා වර්ගයක්. අද සමාජයේ මේ වෙද්දී මාසෙකට 400ක් 350ත් 400ත් අතර මාසෙකට පියයුරු පිළිකා වලින් පීඩා විඳින කාන්තාවන් ඉන්නවා. ඉතින් අපි ඒ ගාන අඩු කරමු නේද? තව වැඩි කරන්න ඕනේ නැහනේ. ඒකට ලොකු විසඳුමක් තියෙනවා. ඉතින් මම ඒක ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. අද අපි හැමෝම ගන්න ආහාර සහ අනිකුත් කෙමිකල් ද්‍රව්‍ය නිසා මේ පිළිකාව කියන එක ගොඩාක් වර්ධනය වෙලා තියෙනවා. ඕගොල්ලෝ දවසකට කොච්චර කෙමිකල් ප්‍රමාණයක් ඔයගේ ඇඟ ඇතුළට දා ගන්නවද? අන්න ඒක නිසා තමයි මේ පිළිකාව වඩාත් වර්ධනය වෙන්නේ. ඉතින් ඒකට අපි විසඳුමක් හෙව්වා. ඒකට තියෙන විසඳුම තමයි ඔයා කාන්තාවක් නම් ඔයාටත් පියයුරු පිළිකාවක් තියෙනවා කියලා ඔයා බයෙන් ජීවත් වෙනවද? එහෙනම් TLC. මොකද්ද මේ TLC කියන්නේ? touch, look, check. ඉතින් ඒ කියන්නේ ඔයා මුලින්ම ඔයාගේ පියයුරු ටච් කරලා බලන්න ඕනේ පියයුරු ඇතුලේ ගෙඩි, ගැට නිකන් තදට අහු වෙනවද? ඒ වගේ දෙයක් තියනවද කියලා. ඔයා ඉස්සෙල්ලම බලන්න. ඔයාගේ පියයුරු වල වෙනසක් තියනවද? ඒක ගොඩාක් වැදගත්. ඒ වගේම තමයි චෙක් කරන්න. ඊට පස්සේ අපි අපේ පියයුරු වල මොකක් හරි වෙනසක් තියෙනවා නම් පැහැය වෙනස් වෙලා තියෙනවා නම් ඒ වගේම ටච් කරද්දි ගෙඩි වෙලා ගැට වෙලා ඒ වගේ තියෙනවා නම් ඔයාට පුළුවන් ඒක චෙක් කරගන්න. ඉතින් ඔයා මුලින්ම ගෙදරදී ඒ ටික කරලා ඔයාට ඒකේ වෙනසක් තියෙනවා නම් ඔයාට පුළුවන් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඒකට ඕන තරම් පරීක්ෂණ තියෙනවා. ඉතින් ඔයාට බය නැතුව ඒ පරීක්ෂණ වලට මුහුණ දෙන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවක් ගොඩක් ලැජ්ජා සහගතයි. ඉතින් ඒගොල්ලන්ට හිතන්න පුළුවන් කොහොමද මම මේක කරන්න කියලා. ඇත්තටම ඔයා හිතන්න ඕන ඔයාගේ ලැජ්ජාව ඒ වෙලාවේ තියාගන්න ඕන ඔයාගේ ලෙඩ රෝග ගැන නෙවෙයි. මොකද අපි ප්‍රථමයෙන්ම අපි නිරෝගී පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඉතින් පොඩි තැනදීම අපි ඒ දේ නැති කර ගන්නවා නම් ඉතින් ඒකට ලැජ්ජාවක් බලපාන්නේ නැහැ. ඔයාට කෙලින්ම ගිහලා ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙලා ඔයාගේ තියෙන වෙනස එයාට කියලා ඒකට ට්‍රීට්මන්ට් කරගන්න පුළුවන්. ඉතින් රොටරි ආයතනය විසින් මේ පියයුරු පිළිකාවන් පිළිබඳව අගනා මෙහෙවරක් කරලා තියෙනවා. ඉතින් රොටරි ආයතනයට මේ වෙලාවේ මම ස්තුති කරන්න කැමතියි. ඒ වගේම තමයි ඔයාට ඒ වගේ වෙනසක් තියෙනවා නම් ඔයාට ඒක ගැන සැකයක් තියෙනවා නම් ඔයා දැම්ම ගිහිල්ලා වෛද්‍යවරයෙක් හමු වෙන්න. බල ඉන්න